hip fracture හැදුනොත් ගෑනුවාට මරණය පවා ඇති වෙන්න පුළුවන්. 10ක් 20ක් අතර ප්‍රමාණය පළවෙනි අවුරුදු අතරේ මිය යන බවක් දත් වලින් පෙන්නනවා. හැම ෆ්‍රැක්චර් එකක්ම ඔස්ටියෝපොරොසිස් නෙමෙයිනේ. හිටගෙන ඉන්න උසකින් වැටිලා අස්ථි පිපිරීමක් ආවොත් අපි එතනදී ඇත්තටම මේක ෆ්‍රැජිලිටි ෆ්‍රැක්චර් එකක්. තරුණ වයසෙත් එනවද නැත්නම් වයසක අයටද ඒක? ඔස්ටියෝපොරොසිස් කියන රෝගය නිහඬ රෝගයක්. ඇත්තටම කියන ට්‍රීට්මන්ට් එකේ ස්ටොප් ඇට් 1. Hi everyone, welcome to another episode of Dr. Noel Knows podcast. වෙනදා වගේම අදත් අපි important topic එකක් සමාජයේටම වැදගත්ම topic එකක් ගැන කතා කරන්නේ. ඇත්තට වැඩි වේගන යන topic එකක්. මරණය පවා ඇති වෙන්න පුළුවන් topic එකක්. තමයි කතා කරන්නේ osteoporosis. Osteoporosis කියන්නේ නිකම් fractures විතරක් නෙමෙයි. Osteoporosis හැදුනොත් උදාහරණයක් වශයෙන් hip fracture උකුලේ ඇටක් හැදුනොත් ඒකේ අවුරුද්දක් ඇතුළතදී heart attack වගේම serious. ඒ කියන්නේ ඒ වගේම ප්‍රතිශත මැරෙනවා කියලා ශික්ෂණ වලින් පෙන්වු කරනවා. ඒතර osteoporosis කියන්නේ සෙල්ලමක් නෙමෙයි. crutches ඕනේ, ඇන ඕනේ, ඇඳට වෙලා ඉන්න ඕනේ. හැබැයි මරණය පවා ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ ගැන කතා කරන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවාද? ඩොක්ටර් හරින්දු විජේසිංහ, කන්සල්ටන්ට් රුමටොලොජිස්ට්, නවලෝක හොස්පිටලෙන් ප්‍රැක්ටිස් කරනවා. හරින්දු, thank you for coming and for මේ important discussion එකක් කරන්න ආවට. හරින්දු, මේ මං කියපු statistics එක හරිද? දැන් මේ osteoporosis කියන්නේ නිකන් දිරයම විතරක් නෙමෙයි. මේකේ ලොකු දේවල් ඇති වෙන්න පුළුවන්. fractures ඇති වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඇඳට වෙලා ඉන්නවා. හැබැයි සමහර fractures වල උදාහරණයක් වශයෙන් hip fracture හැදුනොත් ගෑනුවාට මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඔව්, ඔස්ටියෝපොරොසිස් ඇත්තටම කියන්නේ අපි කියනවා නිහඬ රෝගයක් කියලා. අපි දන්නේ නැහැ ඔස්ටියෝපොරොසිස් තියනවද කියලා. හැබැයි වැටීමකින් පස්සේ අස්ථිය බිඳෙන්න පුළුවන්. එතනදී සාමාන්‍යයෙන් කොන්දයි උකුල් ඇටේ තමයි ප්‍රධාන වශයෙන් සමහරවිට මේ අතේ බල්ලුකර ප්‍රදේශෙත් එනවා. එතන කියපු කාරණාව හරි. උකුල් ඇටේ බිඳීමකින් පස්සේ පළවෙනි අවුරුද්ද ඇතුළත 10ක් 20ක් අතර ප්‍රමාණය පළවෙනි අවුරුද්ද අතරේ මිය යන බවක් දත් වලින් පෙන්නනවා. ඒකට හේතුව අර අස්ථිය බිඳීම නෙමෙයි. අස්ථිය බිඳුනයින් පස්සේ ඇඳට වෙලා ඉන්නකොට එන අනිත් අපි දන්නවා අපි ඇඳට වෙලා ඉන්නකොට අපිට එනවා අනිත් ලෙඩ රෝග ගොඩාක් එනවා. දුබලතාවය එනවා. අපිට ලේ කැටි ගැසීම් වගේ එන්න පුළුවන්. ඒ වගේ විෂ බීජ එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා පළවෙනි අවුරුද්ද ඇතුළත නැති වෙනවා. ඇවිද ගන්න බැරි නිසා. එහෙනම් ඇත්තටම අපි කියෝ වගේ ඔස්ටියෝපොරොසිස් නිහඬ රෝගයක් ඉඳන් මේක අඳුනගෙන අර වගේ බිඳීමක්, ඒ කියන්නේ වැටීමක් නවත්තලා ඒක ඇත්තටම මුලින්ම ප්‍රතිකාර කරන්න ඕනේ රෝගයක්. දැන් හැම ෆ්‍රැක්චර් එකක්ම ඔස්ටියෝපොරොසිස් නෙමෙයිනේ. ඒක කොහොමද ඒක වෙන් කරගන්නේ අපි? අපේ අතර වෛද්‍ය විහාරයක ඉගෙන ෆ්‍රැජිලිටි ෆ්‍රැක්චර් කියන එක. එතනදී අපි සාමාන්‍ය කෙනෙක් අපි හිතන්න දැන් අපි හිතන්න කාලේ ඉන්නවා, අපි ක්‍රීඩා කරනවා, පිට නිර්වැටෙනවා, කාගවත් අස්ථිය බිඳෙන්නේ නැහැ. අපි හිටගෙන ඉන්න උසකින් ඇත්තටම ඉන්න උටකින් වැටුනොත් අස්ථිය බිඳෙන්නේ නැහැ. ඒතර අපි ඔස්ටියෝපොරොසිස් කියලා අඳුන ගන්න පුළුවන්. අපි යම්කිසි කෙනෙක් හිටගෙන ඉන්න උසකින් වැටිලා අස්ථිය පිපිරීමක් ආවොත් අපි එතනදී ඇත්තටම මේක ෆ්‍රැජිලිටි ෆ්‍රැක්චර් එකක්. මේක ඔස්ටියෝපොරොසිස් කියලා අපි එතනදී ඇත්තටම ටෙස්ට් එකක් නැතුවත් කියනවා ගොඩක් වෙලාවට. සමහර අය කියනවා මං පඩිපෙළේ ලිස්සීගෙන ඇවිල්ලා තට්ටු 5ක් 6කින් පඩිපෙළ 5ක් 6කින් වැටෙනවා කියලා. ඒක හිටගෙන හිටපු උස නෙමෙයිනේ. ඒතකොට ඒක ෆ්‍රැජිලිටි ෆ්‍රැක්චර්ද නැත්නම් ෆෝස් එකක් තිබුණාද ඒකේ? අමාරුද කියන්න? එතන පොඩ්ඩක් අමාරුයි කියන්න. මොකද ෆෝස් කියන එක එතනදී අපිට මයින්ඩ් බැරි නිසා. මොකද කොච්චර පඩිපෙළක අර දාර තියෙනවා ආපු වේගයයි ඒවයිත් එක සාමාන්‍යයෙන් කියන්නේ හිටගෙන ඉන්න උසකින් හරි සමහරවිට අපි දකිනවා අර වයසට ගියාම කුදු වෙන ස්වරූපය අපි දන්නේම නැතුව ෆ්‍රැක්චර්ස් වෙනවා. ස්පොන්ටේනියස් ෆ්‍රැක්චර්ස් සමහරවිට කැස්සට පස්සේ නැත්තම් බරක් උස්සපු ගමන් ෆ්‍රැක්චර් වෙනවා. අන්න ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔස්ටියෝපොරොසිස් කියලා කියන්න පුළුවන්. තරුණ වයසෙත් එනවද නැත්නම් වයසක අයටද ඒක? ගොඩාක් වෙලාවට ඇත්තටම වයසට ගියාම එන්නේ. විශේෂයෙන්ම කාන්තාවගෙන් අවුරුදු පීරියඩ්ස් නතර වුණාම අවුරුදු 60කින් වගේ පිට පස්සේ එන්නේ. පිරිමින්ගෙන් 70න් පස්සේ
තරුණයට එනවා නම් බොහොම කලාතුරකින් හෝමෝන ප්‍රශ්නයක් හෝ ගන්න බෙහෙත් දෙයක් හෝ ඒම නිසා එනවා මිසක් තරුණයට නම් බොහොම එනවා අඩු රෝගයක් ඔස්ටියෝපොරොසිස්. මෙතනදී ඇත්තටම මම කියන්න ඕනේ වැදගත් දෙයක් තමයි ගොඩක් අය කොන්ද රිදෙනවා මට ඔස්ටියෝපොරොසිස් තියෙනවා කැල්සියම් ඉල්ලනවා. ඉතින් කොන්ද රිදෙන එක කවදාවත් ගොඩක් දුරට ඔස්ටියෝපොරොසිස් නෙමෙයි. දනිස්සක් රිදෙන එක ඔස්ටියෝපොරොසිස් නෙමෙයි. ඒක හරිම මොකද ගොඩක් අය තරුණ අයත් ඇවිල්ලා කියනවා මගේ දනිස්ස රිදෙනවා කොන්ද රිදෙනවා මට කැල්සියම් ඒක කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඔස්ටියෝපොරොසිස් කියන රෝගය නිහඬ රෝගයක් වැටීමකින් පස්සේ අස්ථි බිඳීම පමණයි. එතන තමයි කැක්කුම එන්නේ. එතකන් ඇත්තටම කැක්කුමක් නැහැ ඔස්ටියෝපොරොසිස් වල. දැන් මේකට වළක්වන්න දැන් ඊට කලින් අපි කතා කරමු දැන් පීරියඩ්ස් නැවතුනාම කියලා කිව්වේ ඔබතුමා. දැන් ඒ පීරියඩ්ස් වලටයි හෝමෝන් වලටයි ඔස්ටියෝපොරොසිස් වලටයි මොකද්ද තියෙන සම්බන්ධය කියලා අපිට කියන්න පුළුවන්ද? ඇත්තටම අපි අස්තිවල අපි කිව්වහම අපේ අස්තිවල ඝනත්වය ඇත්තටම අවුරුදු 30ක් 40ක් අතරත වයස වෙනකන් අපේ අස්තිවල උපරිම ඝනත්වය ඇති වෙනවා. ඉතින් ඇත්තටම වැදගත්ම දේ ඒ වයස් සීමාව ඇතුළත අපිට ගන්න පුළුවන් උපරිම අස්ති ඝනත්වය ගන්න එක. ඊට පස්සේ මේක ටික ටික අඩු වෙනවා වයසට යනකොට. ඊට පස්සේ කාන්තාවන්ගේ අපි දන්නවා පීරියඩ්ස් නැතුණාම ඊස්ට්‍රජන් කියන හෝමෝනේ නැති වෙනවා. ගොඩක් අඩු වෙනවා. ඒක ඊස්ට්‍රජන් කියන හෝමෝනේ ඇත්තටම අස්තිවලට අපි කියනවා ආරක්ෂාවක් ලබා දෙනවා. මොකද ඒ කියන්නේ අස්තිවල මේ ඝනත්වය අඩු වෙනක වළක්වන ඊස්ට්‍රජන් හෝමෝනේ. එතකොට කාන්තාවගේ මේ ඊස්ට්‍රජන් හෝමෝනේ අඩු වුනහම ඇත්තට පිරිමින්ට වඩා ඉක්මනට අස්තිවල ඝනත්වය අඩු වෙනවා. එතකොට ඇත්තටම කාන්තාවන්ගෙන් පීරියඩ්ස් වලින් පස්සේ විශේෂයෙන් අවුරුදු 10ක් වගේ කාලයක් ගියාට පස්සේ ඔස්ටියෝපොරොසිස් තියෙන තත්ත්වය ඇති වෙන්න තියෙන අවස්ථාව ඇත්තටම වැඩි පිරිමින්ට වඩා. මොකද පිරිමින් අපි දකින්නේ ඊට වඩා පස්සේ ඇත්තටම. එතකොට ඊට පස්සේ ඒක ෆ්‍රැක්චර් රිස්ක් එක වැඩි වෙගෙන යනවා ඔස්ටියෝපොරොසිස් හැදෙන හන්දා. වැඩිලා රිස්ක් එක වැඩි වෙන්න පුළුවන්. මොන හරි ස්ක්‍රීනින් එකක් කරන්න යුතුද කරන එක හොඳයිද? ඔස්ටියෝපොරොසිස් තියනවද නැද්ද කියලා බලන්න ඕනේද නැත්නම් අපි ෆ්‍රැක්චර් එනකම් බලන් ඉන්නවද? ඒකට මොකක්ද අදහස් කියන්නේ? ඔව් එතනදී ඇත්තටම අපිට දීලා තියෙන අපේ ගයිඩ්ලයින්ස් අපිට කියන වෛද්‍ය විද්‍යාවේ අපිට දීලා තියෙන නම් කාන්තාවගෙන් අවුරුදු 65න් පස්සේ සහ පිරිමිගෙන් අවුරුදු 70න් පස්සේ ඩෙක්සා ස්කෑන් කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒක කරලා අස්තිය ඝනත්වය මැනලා ඔස්ටියෝපොරොසිස් තියෙනවද කියලා අඳුරගන්න කියලා. පීරියඩ්ස් නතර වුණ පළියට ඩෙක්සා ස්කෑන් කරන්න කියලා නැහැ. ඒක තමයි අපිට අවිලා තියෙන ගයිඩ්ලයින් එක. මොකද ගොඩක් වෙලාවට ඒක අවශ්‍ය නැහැ. තවත් කට්ටියකට අපි ඊට කලින් ඔස්ටියෝපොරොසිස් කියලා අපි චෙක් කරන්න කියලා කියනවා. විශේෂයෙන්ම අපි කිව්වා වගේ අර හිටගෙන ඉන්න උසකින් වැටිලා අස්ති බිඳීමකට ලක් වුණොත්. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ බර ගොඩක් අඩු නම් ඇත්තටම වයසට ගිහිලා මේ අපි 65ට කලින් නම් ගොඩක් බර අඩුයි නම් අපි කියනවා ඒ වගේම හෝමෝන ප්‍රශ්න තයිරොයිඩ් හෝමෝන ප්‍රශ්න හරි ඉක්මනින්ම පීරියඩ්ස් නතර වුණා නම් ඇත්තටම වයස ගොඩක් අඩු වයසකින් පීරියඩ්ස් සමහරක් අයගේ නතර වෙනවා. එහෙම කට්ටියට ආතරයිටිස් රෝග තියෙන කට්ටියට සහ ප්‍රෙඩ්නිසලෝන් බෙහෙත ගන්න කට්ටියට මේ වගේ කට්ටියට අපි කියනවා ඊට කලින් ඇත්තටම ඩෙක්සා ස්කෑන් කරන්න කියලා. කරලා බලන්න කියලා අපිත් සමහරට එක්ස්රේස් සමහරක් අය කරනවා අපි කොන්ද කැක්කුම් වලට එතනදී අපිට තේරෙනවා එක්ස්රේ එකේ ගොඩාක් කැල්සියම් ස්වරූපය අඩුයි කියලා අපි එතනදී කරනවා. ඉතින් ඒවා ඒතොර අවුරුදු 65කට අඩුවෙන් කරනවා නම් මේ වගේ රිස්ක් ෆැක්ටර්ස් තියෙන අයට පමණයි අපි කරන්න කියලා රෙකමෙන්ඩ් කරන්නේ. මොකද අපි අනවශ්‍ය ලෙස ටෙස්ටිං කරන්න කියලා නියම කරන්නේ නැහැ. මොකද අපි කියනවා ඊළඟට හෙල්ත් ඇන්සයිටි කියලා එනවා. මොකද ඕක කළා ටිකක් අඩුයි කියලා පෙන්නනවා. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද කරන්න වෙනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අර විදියට කරාම ඇත්තටම ඇති ඒක. සමහර අයට කතාවක් තියෙන්නේ තමයි 60දී වගේ ලිසිලා බැටනකොට අත දුන්නා. අතන මෙතනින් මැනිකට ළඟින් කැඩුනා. රිස් ෆ්‍රැක්චර්, කොලිස් ෆ්‍රැක්චර් කියලා අපි කියනවා. දැන් එහෙම දෙයක් ආවොත් අපි කියන්නේ ඔස්ටියෝපොරොසිස් එකේ ෆස්ට් ස්ටෙප් එක කියලානේ ඒක එතකොට ගොඩක් කට්ටිය කරන්නේ ඒකට ප්ලාස්ටර් දානවා එතනින් කතාව ඉවරයි. දැන් ඒ කට්ටියට මොන හරි විශේෂ පණිවිඩයක් කියනවාද? දැන් ඔබතුමා කියපු නීතියෙන් මේක තියෙනවා ෆ්‍රැක්චර් හැදුනොත් 65ට කලිනුත් ඩෙක්සා ස්කෑන් කරලා බලන්න වෙයි කියලා. අනිවාර්යෙන්ම දැන් අපි යම් කෙනෙක්ගේ ඇත්තටම වැටුනහම මුලින්ම අත තියෙනවා. ඒකයි මේක කැඩෙන්නේ. වයසක කෙනෙක් අත තියන්නේ උකුල් ඇටේ වදිනවා උකුල් ඇටේ කැඩෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ ෆ්‍රැක්චර් එකක් ආවොත් අපි ඩෙක්සා ස්කෑන් කරලා එයාගේ රිස්ක් එක බලලා ඇත්තටම එයාට ඔස්ටියෝපොරොසිස් වලට බෙහෙත් කරන්න ඕනේ.
නොවල් කියව තව එකක් අපි ගොඩක් දකින උකුල්ලට බිඳීමකින් පස්සේ ඔස්ටියෝපොරොසිස් වලට ප්‍රතිකාර නොකපු රෝගීන් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ සමහරට උකුල්ලට ඇත්තටම උකුලට බිඳුනට පස්සේ උකුලට දාන්න ඕනේ. සත්කමෙන් පස්සේ මාස 3කට වගේ පස්සේ කාලයක් ඇතුළත අපි ඇත්තටම ඔස්ටියෝපොරොසිස් බෙහෙත් පටන් ගන්න ඕනේ. නමුත් අපි දකිනවා ඒගොල්ලන්ටත් අපි මේ බෙහෙත් නොදීපු තත්ත්වයක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරන්න. මොකද අපි ඔස්ටියෝපොරොසිස් වල ඇත්තටම කියන ට්‍රීට්මන්ට් එකේ stop at 1. ඒ කියන්නේ එක බිඳීමකින් පස්සේ තව බිඳීමක් එන්නේ නැතුව බෙහෙත් කරන්න ඕන කියන එක. අපේ ඇත්තටම ට්‍රීට්මන්ට් එකේ අපි අරමුණ තව අස්සියක් බිඳෙන්නේ නැතුව බේර ගන්න එක. දැන් මේ තත්ත්වයට එන්න කලින් ඒ කියන්නේ ෆ්‍රැක්චරයක් හැදෙන්න කලින් ඔස්ටියෝපොරොසිස් ඇති වෙන්න කලින් තරුණ කාලේ දැන් ඔබතුමා කිව්වා 40 දක්වා බෝන් එක ශක්තිමත් වේවගෙන යනවා. ඊට පස්සේ පොඩ්ඩක් අඩු වෙන්න ගන්නවා. මෙනපෝස් වුණාන් පස්සේ 50න් පස්සේ වේගයෙන් අඩු වෙනවා. පිරිමියාට ඒක පොඩ්ඩක් ස්ලෝ වෙන්නේ කියලා. ඒකට විද්‍යානුකූලව අපි කියන්නේ කලින්ම අර බෝන් ඩෙන්සිටි එක හරියාකාරව හදාගත්ත නම් පස්සෙත් ඒ ශක්තිමත් භාවයේ තියෙයි කියලා ඔස්ටියෝපොරොසිස් හැදෙන එක අඩු වෙයි කියලා. ඒකට මොන හරි කරන්න යුතුද තරුණ කාලයේ තරුණ පරම්පරාව තමන්ගේ බෝන්ස් වලට ආරක්ෂාවට මොන හරි කරන්න යුතුද? දැන් මම මේව ප්‍රශ්න ආන්නේ සමහර කිරි ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් කියනවා මේක බිව්වොත් ඔස්ටියෝපොරොසිස් හැදෙන්නේ නැහැ කියලා. ඒවා වල සත්‍ය තියෙනවද? මේක ඇත්තට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේක ඇත්තටම අවුරුදු 40ට කලින් කට්ටියටත් තියෙනවා. 40න් පස්සේ කට්ටියටත් වැදගත්. ඒ වගේම ඔස්ටියෝපොරොසිස් තියෙන කෙනෙකුටත් මේක වැදගත්. අපි කොහොමද අස්තිවල ඝනත්වය එක කියන්නේ අපි කියන අවුරුදු 30 40 නම් කොහොමද ඒක වැඩි කරගන්නේ? ඒ වගේම අපිට 40න් පස්සේ අස්ති ඝනත්වය අඩු වුණාට මේ දේවල් කරාම අපි ඒකේ බහින වේගය අපිට අඩු කරන්න පුළුවන්. එතනදී වැදගත් දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි කෑමවල කැල්සියම් තියෙන එක. දැන් මෙතන කැල්සියම් කිව්වහම ඇත්තටම හැමෝම ගිහිල්ලා කැල්සියම් පෙති ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මේක හරිම වැදගත්. අනිත් එක විශේෂයෙන් හැම හන්දි කැක්කුණ අපි කලින් කිව්වා වගේ කැල්සියම් අවශ්‍ය නැහැ. මොකද ඔස්ටියෝපොරොසිස් තියෙන අයට විතරයි. එතනදී කැල්සියම් කෑම වලින් ලබා ගන්න උත්සාහ කරන්න. හරි වැදගත්. කෑම ගත්තාම කිරි. ඇත්තටම කිරිවල ඕනේ වර්ගයක කමන්නේ හැම වර්ගයකම වගේම කැල්සියම් තියෙනවා. ඉතින් ඒක කිරි ගන්න ඇත්තටම කුඩා දරුවන්ට කිරි දෙන්න එක වැදගත්. අපි කිරි පිටි ගැන කිව්වහම ඔය කැලරීස් තියෙනවා. ඉතින් ඕකට සීනිත් දාගෙන එහෙම බිව්වහම තමයි ඇත්තටම ප්‍රශ්නයක් එන්නේ. නමුත් කිරි බොන එක ඇත්තටම අස්ථි වලට හොඳයි. මොකද ඒක ඇත්තටම කැල්සියම් උත් ප්‍රෝටීන් තියෙන ආහාරයක්. දෙවෙනිව හොඳට කැල්සියම් ඔය කුඩා මාළු වල තියෙන. ඉතින් අපි දූපතක් අපිට තියෙනවා ගොඩක් කුඩා මාළු තියෙනවා. ඒකෙන් කැල්සියම් ලබා ගන්න පුළුවන්. අනිත් එක කොළ ಜಾති වලින් ලබා ගන්න පුළුවන්. කිරි ಜಾති ගත්තාම ඇත්තට මුදවාපු කිරි මං හිතන්නේ අපි අගය කරන අඩු කෑමක් කියලා මට හිතෙනවා. මොකද අපේ සම්ප්‍රදායික මේක දැන් පිටරට ග්‍රීක් යෝගට් වලට ගිහිල්ලා තියෙනවා. බට් අපේ ලංකාවේ ඇත්තටම මුදවාපු කිරි තියෙනවා. ඒකත් හොඳ කැල්සියම් සෝස් එකක්. එතන ඉතින් ඇත්තට සීනි පැණි දාලා තමයි ඔක වැඩේ පොඩ්ඩක් මේවා එන්නේ. බට් නැත්තම් ඔන්න ඕවන් හොඳට ඇත්තටම අපිට කැල්සියම් පෙති ඕනේ නැහැ. මේ කෑම වලින් අපිට කැල්සියම් ලබා ගන්න පුළුවන්. ඇත්තටම අපි කැල්සියම් පෙති වලට ගොඩක් වෙලාට යන්නේ ඔස්ටියෝපොරොසිස් තියෙන රෝගියෙක් හරි කැල්සියම් ඌනතාවයක් තියෙනවා කියලා හොයාගත්ත රෝගීන්ගෙන්. ඒක තමයි පළවෙනිද අපි කෑම පැත්ත ගත්තාම. දෙවැනි දේ තමයි හැමෝම කැල්සියම් පෙති ගන්න අවශ්‍ය නැහැ කියලා ඔබතුමා කියන්නේ ස්වාභාවික ධර්මයෙන්. ඒ කියන්නේ කොළ වර්ග කිරි පොඩි මාළු වලින් අපිට අවශ්‍ය කැල්සියම් ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම තරුණ කාලේ ඉඳලා දිගටම මේ වගේ කෑම වර්ග ලබා ගන්න එක ඇත්තටම ඉතාමත්ම හොඳයි. විශේෂ කිරි වර්ගයක් තියෙනවද නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් කරන හන්ද මං අහන්නේ එහෙම කිරි ගන්නේ විශේෂ කිරි වර්ගයක් ඕන කිරි වර්ගයක තියෙනවා. අර අපි පිටි කිරි වල වර්ගයේ කැලරි ගන්න තමයි අපි ඇත්තටම බලන්න කියලා කියන්නේ එතනදී. ඒම රැවටෙන්න එපා කියලා අපි කියන්නේ එක සමහර බ්‍රෑන්ඩ්ස් කියනවා අපි තමයි ඔස්ටියෝපොරොසිස් වලට හරි බ්‍රෑන්ඩ් කියලා. ඒකේ නැත්ත තත්වයක් නැහැ. එතකොට වෙන මොන හරි කරන්න යුතුද? ඊළඟ වැදගත්ම දේ තමයි අපි අස්තිවලට අපි දෙන්න ඕනේ පීඩනයක් ඒවා ඇත්තටම ශක්තිමත් වෙන්න. එතනදී අපි ව්‍යායාම වලදී ඇවිදින එකත් හොඳයි. නමුත් ඇවිදින එකටත් වඩා ඉතාමත්ම වැදගත් අපි කියනවා මාංශ පේශි ශක්තිමත් වෙන ව්‍යායාම resistant exercises weight training. අතරම දැන් weight training කිව්වහම ඔළුවටම ඇවෙන්නේ මේ ජිම් එකට ගිහිල්ලා ලොකු බරවල් උස්සගෙන එහෙම නෙමෙයි. පොඩි වේට්ස් තියෙනවා, බෑන්ඩ්ස් තියෙනවා. නැත්නම් ඇත්තටම ඇඟේ බරෙන් කරන්නත් පුළුවන්. අපි දන්නවා ස්කොට් ව්‍යායාම තියෙනවා.
යම් කිසින ස්කොට් එක කරන්න බලම් පුටුවෙන් ඉඳන් නැගිට්ටත් ඇත්තටම ස්කොට් ව්‍යායාමයකට හා සමානයි. මේවා මේ ව්‍යායාම කරාම ඇත්තටම අර අස්සි වලට අපි යම් කිසි ඒ කියන්නේ ප්‍රතික්‍රෝධනයක් ඇවිල්ලා ඒවා ශක්තිමත් වෙන්න ගන්නවා. ඒ වගේම මේ ව්‍යායාම වලින් අපි කියනවා දැන් අපි කියමු ඔස්ටියෝපොරොසිස් වල ප්‍රශ්නයක් ඉන්නේ වැටුණාමනේ. නමුත් මාංශ පේශි ශක්තිමත් වෙලා කියන කෙනෙක් වැටෙන්න තියෙන chance එක අඩුයි. එතකොට දැන් ඔස්ටියෝපොරොසිස් විතරක් තිබුණාට බින්දෙන්නේ නැහැ වැටුණොත්. එතකොට අපි තරුණ කාලේ ඉඳන්ම අපේ මසල්ස් ශක්තිමත් වෙලා ඒක අපි වයසට ගියාමත් ව්‍යායාම කළා මාංශ පේශි ශක්තිමත් නම් අපිට වැටෙන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. ඒ වගේම අස්ථි වලට අපි අර දීලා පීඩනයක් දීලා ඒවත් ශක්තිමත්. එතකොට ඇත්තටම මේ දෙකම කරොත් ඇත්තටම ගොඩාක් වෙලාවට අපිට ඔස්ටියෝපොරොසිස් රෝගය එන එක නවත්ත ගන්න පුළුවන්. විටමින් D කියන කතාව මේකට වැදගත් වෙනවද නැත්නම් ඒක අඩුපාඩු තියෙනවා කියලා දැනගත විතරයිද ඒකට අත තියන්න ඕනේ නැත්නම් අතර විටමින් D කියන එක මම අපි මම වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලෙත් අපි විටමින් D කියන වැඩියේ ඉගෙන ගත්තේ නැහැ දන්නෙත් නැහැ විටමින් D කියන එක ඇත්තට මේ මෑතකදී ආපු ටෙස්ට් එකක් මම හිතන්නේ අවුරුදු මට නම් මතකද අවුරුදු 4-5ක් ඇතුළත ආපු දෙයක්. ඉතින් මෙතනදී ටෙස්ටිං කරාම බලනකොට දැන් විටමින් D අඩුයි. මේ හොඳට අවුව තියෙන රටේ ඇයි විටමින් D අඩු කියලා බලනකොට ඇත්තටම අපේ හැමේ පැහැය ගත්තාම ඇත්තටම විටමින් D හැදෙන ස්වරූපය අඩුයි. අනිත් එක අපි මේ වගේ කිසි වෙලාවක එළියට යන්න කැමති නැහැ කිසිම කෙනෙක් අවුවේ ඇවෙන්නෙත් නැහැ. ඒ වගේම හැබැයි අපි පොඩ්ඩක් බලපු දෙයක් තමයි ක්‍රීඩකයන්ගේ විටමින් D අඩුයි. ඉතින් මේකේ මොන හරි තියෙනවා. දැන් විටමින් D අඩුකම ඇත්තටම මේකට බලපාන්න පුළුවන් ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වවලදී. එතනදී අපි ඇත්තටම කෑම වලින් විටමින් D ගන්න බලන්න ඕනේ. ඉතින් ඇත්තට වෙන බිත්තර මාළු වගේ ඒවා තමයි ඇත්තටම විටමින් D ටිකක් තියෙන්නේ. අපි විටමින් D ඌනතාවයක් තියෙනවා කියලා ඔස්ටියෝපොරොසිස් තියෙන කෙනෙක් හරි ටිකක් දුර්වල කෙනෙක් හරි මාංශ පේශි දුර්වල කෙනෙක්ගේ තමයි අපි සාමාන්‍යයෙන් ටෙස්ට් කරන්නේ. ඒකට හේතුව ඇත්තට විටමින් D ටෙස්ට් එක ටිකක් ගණන්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ අපි ටෙස්ට් කළා තමයි අපි විටමින් D සප්ලිමන්ට් කරන්නේ. හැබැයි යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් අඩු ප්‍රමාණයක විටමින් D ටිකක් ගත්තට ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. විටමින් D අඩුපාඩු තිබ්බොත් විටමින් D ගන්න ඕනේ නැත්නම් රුටීන්ලි විටමින් D අරගෙන ප්‍රයෝජන නැතුව ඇති. ගොඩාක් දුරට ප්‍රයෝජනයක් නැහැ. බට් ටෙස්ට් එක ගණන් හින්දා සමහර වෙලාවට අපි අඩු ඩෝස් එකක් අපිට සස්පෙක්ට් කරනවා නම් මෙයාගේ බෝන් එක පොඩ්ඩක් බලලා අපි සමහර අය විටමින් D ප්‍රිස්ක්‍රයිබ් කරනවා. කැල්සියම් ටැබ්ලට්ස් අවශ්‍ය නැහැ. ඔස්ටියෝපොරොසිස් තියෙන අයට විතරක් අපි කැල්සියම් ටැබ්ලට් දෙනවා. හැබැයි මේ ඒ බෝන්ස් වලටයි මාංශ පේශි වලටයි ස්ට්‍රෙස් එක දීමෙන් ඒ කියන්නේ එක්සර්සයිස් කිරීමෙන් ශක්තිමත් භාවය වැඩි කිරීමෙන් අපිට ෆෝල් රිස්ක් එකයි ඔස්ටියෝපොරොසිස් රිස්ක් එකයි අඩු කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. අද මෙතන මම ඉතාලම වැදගත් දෙයක් බෙහෙත් නෙමේ තනිකරම පිළිතුර හැම දෙයකටම මුලින්ම අපි කියොත් A B and C කියලා A B කරන්න ඕනේ C කරන්න කලින්. එතනදී A B කියන්නේ ආහාර වලින් සුදුසු ප්‍රමාණයට ආහාර වලින් කැල්සියම් සහ විටමින් D ලබා ගන්න. ව්‍යායාම වලින් මාංශ පේශි සහ අස්සි ශක්තිමත් කරගන්න. මොකද A B නොකර C කරන එකෙන් කිසිම වැඩක් නැහැ. ඒක අපි ගොඩක් අය අපතර ලංකාවේ එක පෙත්තක් ගිලලා ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න හදනවා. එහෙම දෙයක් නැහැ. අර දෙක කරේ නැත්තම් මුකුත් වැඩක් නැහැ එතනින් එහාට. ඒක සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය කියන්නේ එක්සර්සයිස් වැදගත්. ඔබගේ කෑම සමබල ආහාර තියෙන්න ඕනේ. ඒ දෙක කරන්ඩ කියන උපදෙස් ඔස්ටියෝපොරොසිස් වලටත් වටිනවා නේ. බෝන්ස්ුත් අපිට ඒ දෙක බෝන්ස් මාංශ පේශි වලට මේ දෙක අවශ්‍යයි. අපි දැන් අස්ථි බිඳීමක් අපි කියලා කියනවා ඇත්තටම පද්ධතියක් කඩා ගැනීමක් වැටීමක්. අපි කියනවා සමහරවිට tip of the iceberg. ඒ කියන්නේ අපි ඔස්ටියෝපොරොසිස් හදාගන්න එක කියන්නේ අපේ සෞඛ්‍යයේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒතර වෙනත් ලෙඩ රෝග ඕකත් එක්ක තියෙනවා. ඒ වගේම අපි ඔස්ටියෝපොරොසිස් වළක්වන්න අපි හෙල්දි කෑම අරගෙන ව්‍යායාම කරොත් ඔස්ටියෝපොරොසිස් විතරක් නෙමෙයි නවත්තන්නේ. මොකද අපේ ඇඟ කියන්නේ පද්ධතියක්. අපේ ඇඟේ පද්ධතිය එක කොටසක වැරද්දක් තියෙනවා කියන අනිත් කොටස් වලත් වැරද්දක් අනිවාර්යෙන්ම තියෙනවා. අපි ඔකට ඇත්තටම tip of the iceberg phenomenon කියලා කියන්නේ. හරි. ඒක හරි ඉන්ටරෙස්ටිං කන්සෙප්ට් එකක් කියන්නේ. ඒ කියන්නේ මේ කිසි දේ එක ලෙඩ ගැන නෙමෙයි අපි බලන්නේ එක ලෙඩ හැදුනා නම් අපි කරපු දේන් ලොකු වෙන වැරද්දි තියෙනවා අනිත් තැන් වල කියලා නේ. එතකොට එක්සර්සයිස් වලින් කෑමෙන් තනිකර ඔස්ටියෝපොරොසිස් විතරක් නෙමෙයි වලකින්නේ අපිට විවිධාකාර දේවල් වලකිනවා.
ඇතරම ලෙඩවලින් 95%ක්ම විතර ඇත්තටම මගේ ඇත්තන්නේ මේ හරියට කෑම ටික අරන් හරියට ව්‍යායාම කරනකොට ඇත්තටම රෝගවලින් වැඩි කොටසක් කරලා ඇත්තටම බෙහෙත් වට්ටෝරුවේ තියෙන බෙහෙත් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් අඩු කරන මොකද විසඳුම බෙහෙත් බොන එක නෙමේ තමාගේ ඇඟ හරියට බලාගෙන ඒක නිරෝගී වෙන එක තමයි ඇත්තටම වැදගත්ම දේ. හරියටම වැදගත්ම කරුණු අපි කිව්වේ කියන්නේ 100ට ලොකු ප්‍රතිශතද ලෙඩ වළක්වනවා. මේ කටයුතු පොඩි කලින් නම් පටන් ගන්න වෙයි වගේ පේනවා නේ. ඔස්ටියෝපොරොසිස් වලට නම් වළකින්න නම් බෝන් ස්ට්‍රෙන්තන් වෙන්න නම් දැන් අපි දකින ලොකු ප්‍රශ්නයක් තමයි පාසල් කාලේ දැන් අපේ කාලේ නම් ඇත්තට ෆෝන්ස් තිබුණෙත් නෑ ටීවී තිබුණෙත් නෑ මම එක කාටුන් එකයි තිබුණේ. ඉතින් ඇත්තටම අපි විනෝදාංශයට සෙල්ලම් කරපු එක තමයි කරන්නේ. ඉස්කෝලේදීත් සෙල්ලම් කරනවා, ගෙදරත් ඇවිල්ලා සෙල්ලම් කරනවා, ඊට පස්සේ ඇවිදිනවා, බයිසිකල් වල යනවා. දැන් දරුවන් ඇත්තටම කරන්නේ නැහැ. දරුවන්ගේ ප්‍රශ්නද අම්මා තාත්තගේ ප්‍රශ්නද මේක? ඇත්තට ඉතින් ඔක දෙකම තියෙනවා. ඉතින් දැන් දරුවන්ටත් දැන් ගෙවල් වලත් ගත්තාම ඉස්සර දරුවෝ 3-4ක් ඉන්නවා කෙනයි ඉන්නේ. එයාට සෙල්ලම් කරන්න කෙනෙකුත් නැහැ. ඊට පස්සේ ටියුෂන් පන්ති මේවයි වැඩයි එක එතකොට මේ අර මොකද අපේ එක්සෑම්ස් වල තරඟකාරී ස්වරූපය ඔක්කොමත් එක්ක එතකොට අර සෙල්ලමකට යොමු වෙන්න තියෙන chance එක දැන් ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. එතනදී එතකොට ඒ වගේම දරුවන් දැන් අපි දකිනවා කිරි වගේ ආහාර වෙනකොට ඇත්තටම වෙන වෙන බීම ಜಾති ඒවට යොමු වෙනවා. ඇත්තරම මස් මාළු බිත්තර වගේ එළවලු ඒ වගේ කෑම වලින් වෙනකොට ගිහලා පැකට්ස් වල තියෙන කෑම වලට යොමු වෙනවා. අපි ඉස්කෝලේ ළමයි ටිකක් බැලුවොත් ඕන වෙලාවක ඇත්තටම අතේ තියෙන මොන හරි පැකට් එකක් හරි අපි ඇත්තට ඔය කෑම වර්ග කියන ප්‍රොසෙස් ෆුඩ් ඒ කියන්නේ පැකට් ටින් වල තියෙන කෑම ඇත්තටම කියන්නේ ප්‍රොසෙස් ෆුඩ්ස්. ඒව තමයි වැඩිපුරම ගන්නේ. ඉතින් මේ ව්‍යායාම අඩුකමයි කෑම රටාවයි ඇත්තටම පස්සට යනකොට මේක ප්‍රශ්නයක් වෙනවා. තව විශේෂයෙන් අපි අවුරුදු 20ට වගේ යනකොටත් අපි දකිනවා ඉස්කෝල වලින් එළියට ඇවිල්ලා රාජකාරි වලට ගියාමත් ඇත්තටම සෞඛ්‍ය මේ කාලවල ඇත්තටම තමයි ගොඩාක් කඩා වැටෙන්නේ ඇත්තට. පොඩි කාලේ ඉඳන් අපිම ඒ එන්වයරන්මන්ට් එක හදලා තියෙන්නේ නේ. ෆෝන් තමයි දෙන්නේ සෙල්ලම් කරන්න ළමයාට. දැන් අම්මට වැඩ කරගන්න ඕනේ නම් ෆෝන් එක දුන්නාම බබා ඒකට බැහැ වෙලා ඉන්නවා. එතකොට දුවල පැනලා කරන්න නැහැ. එතකොට එතනින්ම අපි මං හිතන්නේ පටන් ගන්නවා එක්සර්සයිස් නැති ජීවිතයක්. අනිත් එක කෑමට වුණත් දැන් කලින් කියන්නේ මව් කිරි දෙන්න ඊට පස්සේ කෑම එළවලු එහෙම උයලා දෙන්න කියලානේ බබාට කියන්නේ. දැන් ඔක්කොම රසායනික ද්‍රව්‍ය තමයි බබාට දෙන්නේ. කෑම දෙනවා මං දකින්නේ බෝතල් වල පැකට් වල තියෙන කෑම තමයි ළමයින්ට දෙන්නේ. එතකොට ඇඟට අවශ්‍ය දේ එතනින් ලැබෙන්නේ නැහැ මං හිතන්නේ. කම්පනීස් වලට නම් සල්ලි ඔක්කොම යනවා. ඔය එක තමයි. ඉතින් අපි කියන්නේ පුළුවන් තරම් ස්වභාවික කෑම ಜಾති. අපි කියන්නේ කෑමක් කොහමද හදලා තියෙන කියලා පේන කෑම ಜಾති විතර පුළුවන් තරම් ගන්න කියලා. ඉතින් ඒක තමයි හරි වැදගත් මම හිතන්නේ. ඒක මේ අපේ හෙල්ත් එකට ගත්තාම ඔතරින්ම තමයි පටන් ගන්න ඕනේ. මොකද නැත්තම් ඇත්තටම මම හිතන්නේ එන්න ලෙඩ වැඩි පරම්පරාවක් හැදෙයි ඒව කරේ නැත්තම් කියලා. දැන් ඒ බී ගැන කතා කරා අපි. ඒ කියන්නේ එක්සර්සයිස් කරන්න, බී කියන්නේ වගේ පෝෂණය බලා ගන්න. එතකොට පොඩි කාලේ ඉඳන් ඒක කරගෙන ආවොත් ඇටකටු ශක්තිමත් භාවය වැඩියෙන් තියෙයි, පීක් බෝන් මෑස් වැඩියෙන් තියෙයි, ඔස්ටියෝපොරොසිස් එන වේගය අඩු වෙනවා. ඔස්ටියෝපොරොසිස් හැදුනන් පස්සෙත් මේ දෙක වැදගත් නේ. ඔව්. දැන් අපි කතා කරුන්නේ නැත්තේ C ගැන. අපි පොඩි සාරාංශයක් කියන්න පළමුද මේ අපි බෙහෙත් ගැන පොඩ්ඩක්. ඔව් එතන ඒකේ වැදගත්කම කොච්චර කල් දෙන්න ඕනේද, දිගටම ගන්න ඕනේද, එකපාරකින් හදන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් අපි කිව්වනම්. ඔව් එතරදී ඇත්තටම දැන් ඔස්ටියෝපොරොසිස් කියන්නේ අපේ ඇඟේ අස්ථි හැමතිස්සම අපේ අස්ථියක් කියන එක හැමතිස්සම අලුත් වැඩියා වෙනවා. ඒ කියන්නේ ඇඟට උරා ගන්නවා අලුතෙන් ආයි නිපදවනවා. එතකොට අර වයසට ගියාම උරා ගන්නවා වැඩිපුර නිපදවන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එන්න එන්න මේක හීනි වෙවි යනවා අස්ථිය. එතකොට අපිට බෙහෙත් වර්ග ගොඩාක් තියෙනවා. ඒකෙන් එකක් තියෙනවා අස්ථි ඛාදනය අඩු කරනවා. ඉතින් අපි කියනවා බිස්ෆොස්ෆනේට් වර්ගය කියලා. ඒකේ කටින් ගන්න බෙහෙතක් තියෙනවා. අර සතියට එකපාරක් ගන්න බෙහෙතක් තියෙනවා. ඒ වගේ මේක ඉන්ජෙක්ෂන් එකක්. ඉතින් අපි ඕක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. අවුරුද්දකට සැරයක්? ඔව් අවුරුද්දකට සැරයක් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. නැත්නම් සතියට සැරයක් ගන්න පෙත්තයි, මාසෙට සැරයක් ගන්න පෙත්ත. ඒ වගේ වර්ග කීපයක් තියෙනවා. දැන් වැදගත්ම දේ ඉන්ජෙක්ෂන් එකක් නම් අවුරුදු 3ක් හෝ 4ක් වගේ විශේෂයෙන් 3ක් වගේ කාලයක් ගන්නවා. පෙත්ත නම් අවුරුදු 5ක් වගේ කාලයක් එක දිගට ගන්නවා. දැන් සමහරු මේක මාසයක් දෙකක් අරගෙන ඊට පස්සේ නවත්තනවා.
අමතක වෙනවා. දැන් පෙත්තේ තියෙන ප්‍රශ්නේ අතරම සතියට එක පාරක් ඉන්න ඕක බොණ්ඩ සමාලලට අමතක වෙනවා. නමුත් හරිම වැදගත් ඒක බොන එක. එතකොට අපි දන්නවා මේක අස්තිය ඇත්තටම බිඳෙන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. අඩු වෙනවා. ඒ වගේම තවත් අලුත් ඉන්ජෙක්ෂන් වර්ග තියෙනවා. අපි පාවිච්චි කරන ඩෙනොසුමැබ් කියලා එකක් තියෙනවා. තව පැරාතයිරොයිඩ් හෝමෝනෙත් අපි සිලෙක්ටඩ් ප්‍රමාණයකට පාවිච්චි කරනවා. ඉතින් මේ බෙහෙත් තුන තමයි පිටරට තව අලුත් බෙහෙතක් තියෙනවා. ඒක දැන් වැඩි අපි පාවිච්චි වෙන්නේ නැහැ ලංකාවේ නම්. බට් ඔය බෙහෙත් වර්ග තමයි අපි ඇත්තටම ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම පණිවිඩේ නිකන් ගන්න එපා මේ බෙහෙත්. සමහරව නිකමුත් අරන් තියනවා ඔස්ටියෝපොරොසිස් නැතුව. හරියටම ඔස්ටියෝපොරොසිස් තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ A and B ඇත්තටම කැල්සියම් විටමින් D ගන්න හරි ප්‍රමාණය. එතනදී ඔස්ටියෝපොරොසිස් තියෙනවා නම් කැල්සියම් සහ විටමින් D පැති අවශ්‍ය වෙනවා. ඒක මැනලා දෙන්නේ අපි. ඊට පස්සේ ව්‍යායාම අර මාංශ පේශි ශක්තිමත් වෙන ව්‍යායාමත් එක්ක ඔස්ටියෝපොරොසිස් බෙහෙත් ගන්න ඕනේ. මම හිතන්නේ හතරවෙනි කාරණාව තමයි වැටීම් වලින් වැළකෙන්න ඕනේ. ඔස්ටියෝපොරොසිස් තියෙන රෝගියෙක් මේක ඉතාමත් වැදගත්. මොකද වැටුනොත් නේ මේක එන්නේ. එතකොට ගේ ඇතුලේ යනකොට වයර් තියෙන්න බෑ, පාපිසි තියෙන්න බෑ. අපේ වොෂ්රූම්ස් වල ලංකාවේ ඇතන පුරුද්දක් තියෙනවා මේ වතුරෙන් මේ වෙට් බාත්රූම්ස් කියන එක බාත්රූම් එක තෙතමනේ තියෙන්න බෑ. රැයට යනවා නම් ලයිට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ වැටීමෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඇත්තටම ඇවිදින්න අපහසුතාවයක් තියෙනවා නම් ස්ටික් එකක් හරි යූස් කරන්න. ඒකත් ඉතාමත්ම වැදගත් ඔස්ටියෝපොරොසිස් තියෙන රෝගියෙකුට. මං හිතන්නේ ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරනොත් හොඳයි. වයසක අයට මං හිතන්නේ අස්ති වැඩිපුරම බින්දෙන්නේ බාත්රූම් වගේ තැන්වල. ඒ කියන්නේ ලිස්සිලා වැටෙනවා වෙට් බාත්රූම් ගැන. අනිත් එක අර টয়ලට් එකේ වාඩි වෙලා නැගිටිනකොට කලන්ත හැදිලා සමහරට කරකිලා හැදුනාම වැටෙනවා. සමහර අර ෂවර් එකේ නානකොට එතනින් සබන්දාගෙන ඉන්නකොට ලිස්සිලා වැටෙනවා. එතනින් වැටෙන එක වළක්වන්න කටයුතු කීපයක්ම කරනවා නේද? දැන් පිටරටවල් වල මේ වයසක කෙනෙකුට බැලන්ස් වීම ප්‍රශ්න නම් ඒ ඔක්කොම රීඩිසයින් කරන්න කියනවා. පොඩි දේවල්. හැබැයි ඔස්ටියෝපොරොසිස් හිප් ෆ්‍රැක්චර් එකක් ආවොත් ඒකටම මම එකිනෙකව ළඟදී කොච්චරක් වුණාද කියලා ප්‍රයිවට් කරන්න ලක්ෂ 15ක් ගියාලු. ඊට වඩා ලාභයි රුපියල් 15,000 පොඩි වෙනසක් ගෙදර ඇති කරන දේ කියලා මම විශ්වාස කරනවා. මොකක්ද ඒ කරන්න පුළුවන් දේවල් එතනින්? ඩීටේල්ස් කියනවා නම්. ඇත්තටම මුලින්ම බලන්න ඕනේ patient කොච්චර ස්ටෙඩිද කියලා. දැන් ඇවිදිනකොට එතන මේ දැන් පෙනුමේ ප්‍රශ්නයක් තියෙනවා නම් වැටෙන්න පුළුවන්. කනේ බැලන්ස් එක. ඉතින් ඒවා ඇත්තටම වෛද්‍යවරු පෙන්නලා ඒ ටික හරි ගස්ස ගන්න ඕනේ. මාංශ පේශි දුර්වල නම් ඒවා ශක්තිමත් වෙන ව්‍යායාම බැලන්ස් එක වැඩි කරන්න ව්‍යායාම තියෙනවා. හන්දි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් හොයන්න ඕනේ. ඊළඟට බෙහෙත් වර්ග තියෙනවා කලන්ත එන්න පුළුවන්. ඒතකොට ඒ වගේ බෙහෙත් වර්ග තියෙනවා නම් පොඩ්ඩක් ඒවා චේන්ජ් කරන්න. ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් දේවල්. ගේ ඇතුළත මොඩිෆිකේෂන්ස් කියලා තියෙනවා. ඒක කරන කට්ටිය කියන අතරම අපි ඔකියුපේෂනල් තෙරපිස්ට් කියලා කියනවා. ඒ වගේ කෙනෙක් ඇත්තටම හොයාගෙන ලංකාවේ ඉන්නවා. හොයාගෙන ගේ ඇතුලේ මොඩිෆිකේෂන්ස් ටික කරගන්න පුළුවන්. දල වශයෙන් තමන් කරනවා නම් අර ලිස්සන්න පුළුවන් දේවල් වතුර වැටෙන්නේ නැතිව තියන්න ඕනේ. රෑට ලයිට් එකක් තියන්න ඕනේ. ඔය වයර්ස් පාපි සමහරට මේ සුරත ඇතුලේ සතුන් වල පවා පැටලලා තියෙනවා. පොඩි ළමයිගේ සෙල්ලම් බඩු වල පැටලලා තියෙනවා. මේවා තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. අර ටොයිලට්ස් වලේම හයි කරන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒව නම් හැබැයි කාගෙන් හරි අහලා හයි කරන එක තමයි. මොකද හරි ප්‍රමිතියකින් ඒවා දාන්න ඕනේ. අනිත් එක ඒක පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්න ඕනේ අර කරන කෙනාට. ඒ වගේ එකක් අපි ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙක් කරා කරන එක තමයි වඩා සුදුසු. ගොඩක් දේවල් කරන්න පුළුවන් වැටෙන එක නවත්තන්න. ඒ ගැන අපි පොඩ්ඩක් බැලුවා නම් හොඳයි කියලා මට හිතෙනවා පවුලේ. ඇයි මේ හැදිලා අමාරුවෙන් වැටෙනවට වඩා මේ ෆ්‍රැක්චර් එක වළක්වන්න වැටීම වළක්වන්න පුළුවන්. බෙහෙත් දැන් ස්කෑන් එකක් කරලා බෙහෙත් කරලා ආයි අවශ්‍යද නැද්ද කියලා වෛද්‍යවරයා නියමන කරයි. ඒ අනුව කරගෙන යන්න පුළුවන්. එකපාර නවත්තන්න එපා කියලා කියන්නේ. එකපාර නවත්තන්න එපා. ඇත්තටම වෛද්‍යවරයෙකු ඇත්තටම හෝමෝන් ස්පෙෂලිස්ට් වෛද්‍යවරයෙක් හරි ඔස්ටියෝපොරොසිස් බෙහෙත් කරන වෛද්‍යවරයෙක් කරනවා. ඒ කියන ප්‍රමිතියට ඒ විදියට බෙහෙත් ටික ගන්න එක තමයි කළා. ඒ නියමිත කාලෙදී වෛද්‍යවරයා ස්කෑන් එක බලලා තීරණය කරයි නවත්තන්න ඕනද සමහරවිට වෙන බෙහෙතකට යන්න ඕනද කියලා තීරණය කරන අවස්ථා තියෙනවා. හොඳයි. මම හිතන්නේ අපේ කල් දැන් ඉවර වෙගෙන එන්නේ වෙලාව. ඩොක්ටර් අරින්දු thank you. මේක පැහැදිලිව කියලා දුන්නා. ඔස්ටියෝපොරොසිස් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරුණා. වැළකිය යුතු ලෙඩ කියලා අපි කතා වුණා.
අපේ ජීවිතයේ මේක එක කොටසක් විතරයි ඕක ඒකට කරන දේවල් අනිත් ලෙඩවලටත් වල වැඩියෙන් ප්‍රයෝජන දෙනවා කියලා කිව්වා. මේක කරන්ඩ වැලක්වන්ඩ අපි කරන්න යුතු කෑම ගැන කතා වුණ ඔබතුමට පුළුවන්ද වැදගත්ම කරුණු 3ක් හෝ 4ක් කියලා දෙන්න මේ අන්තිමට සාරංශයක් වශයෙන්. ඔව් ඇත්තටම මේ අපි හිටගෙන ඉන්න උසකින් වගේ වැටුණොත් අපි කියන ඔස්ටියෝපොරොසිස් කියලා ෆ්‍රැජිලිටි ෆ්‍රැක්චර් එක ඒ වගේ දෙයකදී ඇත්තටම ස්කෑනින් කරලා බෙහෙත් ලබා ගන්න. ඒ බෙහෙත් නිසි කාලෙට ගන්න ඕනේ. ඊළඟට අවුරුදු 65 70 වගේ වයසක් වෙනකොට කොහොමත් රූටීන්ලි ඩෙක්සා ස්කෑන් එකක් කරලා ඔස්ටියෝපොරොසිස් තියෙනවද කියලා බලා ගන්න. තරුණ කාලේ ඉඳන් වයස් වෙනකන් ඇත්තටම කැල්සියම් තියෙන පෙති නෙමේ ආහාර අපි කිව්වා. ඒ වගේ තියෙන ආහාර අපි කතා කරත ආහාර වර්ගත් අරගෙන අර ප්‍රතිරෝධන ව්‍යායාම කරලා මාංශ පේශි අස්ථි ශක්තිමත් වෙලා ඔස්ටියෝපොරොසිස් වැටීමට තියෙන අවස්ථාවත් අඩු කරලා අනිත් ලෙඩ රෝගත් අඩු කරගන්න පුළුවන් ඒ ටික කළා. thank you. ලස්සනට කියලා දුන්නා. මතකයිනේ ඔස්ටියෝපොරොස් කියන්නේ භයානක දේ. මරණයක් උනත් වෙන්න පුළුවන්. හැබැයි වළක්වන්න පුළුවන්. ඒකයි සුභාරංචි. ඔබ ආරම්භයේදීම මේකට වැඩ කටයුතු කෙරුවා නම් ඔස්ටියෝපොරොස් හැදෙන ප්‍රමිති අඩු වෙනවා. හැබැයි හැදුනොත් ඔස්ටියෝපොරොසිස් හැදිලා අස්ථි බිඳුනොත් ඒකට ප්‍රතිකාර තියෙනවා. මේ පොඩි ෆ්‍රැක්චර්ස් හැදෙනකොටම අපි ඒක හොයාගෙන ට්‍රීට් කරුවොත් ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හිප් ෆ්‍රැක්චර් වළක්වන්න පුළුවන්. හිප් ෆ්‍රැක්චර් වලින් තමයි ලොකු ප්‍රශ්න එන්නේ. මේ ඇටකඩ කොඳු ඇටපෙලේ vertebral fracture හැදුනොත් අර කොන්දේ නැමිලා යනවා. ඒ වගේ දේවල් වළක්වන්න පුළුවන්. එතකොට අහුකන් දුන්න ඔබට මං හිතන්නේ අපි වැදගත්ම දේවල් අපි කියලා දුන්නා. මේක පිළිපදින්න ඔබගේ වැඩිමහල් කට්ටිය ඉන්නවා නම් කියලා දෙන්න. ඔබගේ පවුලේ තරුණ අයට මේ ඔස්ටියෝපොරොසිස් හැදෙන එක වළක්වන්න කටයුතු දැන්ම පටන් ගමු. එතකොට ඔතනින් අපි ඩොක්ටර් හරින්ද විජේසිංහ මේක අපිත් එක ඩිස්කස් කරුවාට thank you කියලා අපි ආපහු තව එපිසෝඩ් එකකින් හම්බ වෙනකන්